පාන් පිටුයි කොසුයි ලුණුයි දාලා හොඳට අනා ගන්න. වතුර දාන්න එපා. මේ පොලුත් දාන්න ඕනේ. වතුර දාන්න එපා. කොසල තෙතමනේ තිනින් දෙක මේවා වෙනවා. මිරිසුයි ලුණුයි ටිකකුත් මෙහෙම කපා ගන්න. කොස් රොටි හදන්නයි යන්නේ. ඔන්න මනාගත්ත පිටි ටික ඉස්සෙල්ලා බෝලයක් කරගෙන තුනී කරගන්නවා. මෙච්චි උඩ දාලා යනවා. පොඩ්ඩක් ඉන්න අර දැන් කිය. මිරිසුයි මේවයි දාලා නන්න කම්මැලි හින්දා අත දැවිල්ල දැනෙන්න. ලුණුයි මිරිසුයි උඩින් තියෙනවා. යාරට දිරානේ. අර මිට දාන්නේ. ඔන්නම වටේ එකතු කරනවා රොටිය. එකතු කරලා තුනී කරනවා.